වෛරයෙන් බැනි ඇඟිලි 24 වෙනි දිගහැරම රචනය මාෂාල් මලිමුනිගේ. ගේස්නසයට කියලා බෑ. එයා එදා ඒ දේවල් කළේ අසිහියෙන්. අද ගේස්නසර් ඉන්නේ කොහොම හරි මෝලි මැඩම්ව යාගේ කරගන්නවා කියන මතේ. අද වගේ දවසක මෙහෙම දෙයක් කියලා මගේ දරුවව කුසෙන් ඇදලා දාන්න උනත් බැරි නෑ. ඉතින් මම මේ දේවල් හංගගෙනම හෙට මේ ගෙදරින් යන්නම්. මට ගේස්නසර්ව මගේම කරගන්න බැරි වුණාට ගේස්නසර් කියලා එබිඳක් මගේ කුසේ වැඩෙනවා. ඉතින් මට මේ දරුවා හරි ඉන්නවා. මම මගේ දරුවා දිහා බලන් එයාගෙන් ගේස්නසර්ව මවා ගන්නම්. මං හුඟක් ආදරෙයි මගේ මහත්තයාට. එයා සිහියෙන් මේවා කළේ කියලා මං දන්නවා. නැත්තම් එයා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි. මෝලි මැඩම් එක්ක සතුටින් ඉන්න මගේ පණ මං ඔයාට හුඟක් ආදරෙයි. ශාලයේ ඇති ඔහුගේ ෆොටෝවක් දිහා බලාගෙනම ඇය කල්පනා සයුරේ ගිලුණා. ශේලී මොකද ඩොක්ටර් කීවේ? ඔයාට බේත් දුන්නද බොන්න? ඔව් ගේස්නසර් බේත් දුන්නා. අජීර්ණයක් කීවා. දෙහි එකක් බොනවා. හරියයි. කොහොමත් හෙට ගෙදර යනවනේ. අම්මට කියලා මොනා හරි හදාගෙන බොනවා. ශේලී මම ඔයාට අරන් දුන්න ගෙදරට යන්නකෝ. එතන ඔයාට හැම පහසුකමක්ම තියෙනව නේද? අම්මයි තාත්තයි එක්ක ඒ ගෙදර ඉන්න. ඔයාට හැම මාසෙම ඔයාගේ සැලරි එක account එකට වැටෙයි. ජොබ් එකෙන් අයින් වුණා කියලා ඒ මොකුත් මම නතර කළේ නෑ. රෝහල වෙත ගොස් නැවත නිවසට පැමිණ ඔවුන්ගේ කාමරය වෙත ශේලිව කාමරයේ දොරකොඩම නවතාගෙන ගේස්න ප්‍රශ්න කරනවා. ශේලිගේ සිතට නැගෙන හැමදේම ගේස්නට කියලා දැම්මනම් ශේලිට වඩා අද විඳවන්නේ ගේස්න. මට ඔයාගෙන් මොකුත් එපා සර්. මට මේ ලැබුණ දේ මගේ ජීවිතයට වඩා වටිනවා සර්. මෝලි මැඩම් එක්ක සතුටින් ඉන්න. මගේ සතුටත් තරම් සතුටින් ඉන්න. මං වොෂ් එකක් දාගෙන එන්නම් සර්. මහන්සියි මට. රැගෙන ආ ෆයිල් එකද හෑන්ඩ් ලගේජ් එකට දමා එය ලොක් කර නාන කාමරය වෙත යන්නට ගිය ශේලි දෙසම බලා ඔහු කල්පනා කළේ ඔහු මොනවද ඇයට ඒ තරම් වටින දෙයක් දුන්නේ කියා. කුසේ අන්තමට අතගාමින් ඇය එසේ පවසන විට ගේස්නගේ දැස් නැවතී තිබුණේ යුවතියගේ නිල් පාට ඇස් දෙක ළඟය. ඔහුට අන් කිසිවක් පෙනුනේ නැත. ශේලිගේ දැස්වලට ගේස්න ආස කළා. ගුඩ් මෝනිං අම්මී. ගුඩ් මෝනිං. මොකද අද හැපි එකෙන්? මොකුත් විශේෂයක්ද? ඔව් අම්මී. අද ගේස්නගේ ශේලිගේ නඩුව. ලෝයර් ගේස්නට කියලාද ඩිවෝස් එක අනිවාර්යෙන් ලැබෙනවා කියලා. ඒකත් එහෙමද? ඔයා ගේස්නට කවදාවත් හරියන්නේ නෑ. අපිට කළ වංචාවට. පව් අර ශේලි කෙල්ල නිකන් විඳෙව්වා. ඔව් අම්මී. මගේ ගේම් එක තවම ඉවර නෑ. ගේස්නගේ තව මොනා හරි අරගෙන එකපාරටම අත්හැරලා දාන්න ඕනේ. ආයේ කරකවල අත්හැරියා වගේ. මට කරපු දෙයට අනිවාර්යෙන් ගේස්න විඳවන්නම ඕන අම්මී. මගේ ඇස් වලින් වැටුණ කඳුලක් ගානේ ගේස්න විඳවන්නම ඕනේ. නිර්දෝෂී මගේ කඳුළු හොල්ලලා ගේස්න කරගත්තේ ලොකු වරදක් එදා. අහිංසක මමම තමාද කාලී අම්මා වෙලා ඉන්නේ. ඇත්ත අම්මී. පිරිමියෙක්ට පුළුවන් අහිංසක කෙල්ලෙක්ව කාලී අම්මෙක් කරන්න. මෝලිට වුණ ලැජ්ජාවට තවමත් ඇයට දුකය. කිසිම අයෙකුට මුහුණ දී ගන්නට බැරි ලෙස ඇයද අසරණව ඇත. වැරදි වැටහීමක් නිසාවෙන් ජීවිත 3ක් විඳවනවා. සුදු සාරියකින් සැරසී උසාවි භූමියෙන් පිටවන ශීලි සිටින්නේ සියල්ල අහිමි වූවාක් සේය. නඩු වාර 3ක් අවසානයේ ගේස්නට උවමනා උනුදු දික්කසාදය නීතියෙන් මොහුට හිමි වූවා. දේශ සහගත හැරයාමක් ගැන වගන්තිය යටතේ නඩුව එයින් නිමා විය. ශේලිහට ඉතුරු වුණේ ගේස්නගේ මතකයන් සහ ඔහුගේ ලෙයින් ඇගේ කුසේ වැඩෙන දරුවා පමණයි. ශේලි එන්න ගෙදර යමු. බෑ සර්. ඔයාලා යන්න. මම පිටතැන්වල ඉන්නේ නෑ. දැන් ඔයාගේ ගෙදර මට පිටතැනක්. මම ත්‍රීවිල් එකක නැගලා යන්නම් සර්. සතුටින් ඉන්න මෝලි මැඩම් එක්ක. මට දුන්න දුක් වලින් එකක්වත් එයාට දෙන්න එපා. ආදරෙන් සලකන්න. පව් මෝලි මැඩම්. එයා හුඟක් ලස්සනයි. පොෂ් ළමෙක් එයා. මම මෙච්චර දුක් විඳ දරාගත්තට මෝලි මැඩම්ට ඒ දුක දරා ගන්න බෑ. මම යන්නම්. මහත්තයා ඔයාට නොදැනුණාට මම ඔයාට මහ හුඟක් ආදරේ කළා. කසාද බැන්දායින් පස්සේ. මම යන්නම් මල්ලි. ලොකු සර්ව ලොකු මැඩම්ව බලාගන්න පරිස්සමෙන්. එයාලට කියන්න මම වෙන බෝයි කෙනෙක් එක්ක පැනලා ගිහින් කියලා. මගේ නම්බුවට මොනා වුණත් කමක් නෑ. මගේ මහත්තයාගේ නමට කැලලක් නොවී. මගේ බෑග්ස් දෙක ගෙදරට ආයට හොරෙන් එවන්න මල්ලි. බුදු සරණයි මගේ මහත්තයා ඔයාට.
ගේස්නගේ දෙපා වැඳ ඇය ත්‍රිවිලයට ගොඩ වූවා. ගේස්නගේ සහ ඔහුගේ සහෝදරයාගේ මුව ගොළු වී ගියේ ශේලිගේ අවසන් වචන ටිකෙන්ය. ඔවුන්ට සමුදී ත්‍රිවිලයට ගොඩ වී යන්නට ගිය ශේලි දෙස ඔවුන් දෙදෙනාම බලා සිටියා. පව් අයියේ ශේලි අක්කා හිස් අතින්ම ආවා හිස් අතින්ම ගියා. අන්තිමට එයාට උනේ කණවැන්දුම් ගැහැණියක් වෙන්න. මේ පව් කොහෙන් ගෙවල ඉවර කරන්නද මන්ද අයියේ. අනේ පොඩ්ඩෝ උඹත් මගේ ඔළුව නොකා ඔන්න ඔය වාහනේ ගනින් ගෙදර යන්න. තම සොහොයුරාටද කෑ ගසා රථයට ගොඩ වූ ගේස්න පැති වීදුරුවෙන් පිට බලාගෙන ඔහේ කල්පනා කළා. ශේලි ඉන්ටර්විව් ආව දවසේ ඉඳන් අද වෙනකන් සිදු වූ දේවල් ඔහුගේ සිත තුළ මැවුණා. අම්මා අනේ අම්මා මට තවත් දරා ගන්න බෑ අම්මා මේ මොනාද වෙන්නේ? දරා ගනින් මගේ දුවේ උඹට කවුරු නැතත් මේ අම්මයි තාත්තයි ඉන්නවා. තාත්ති අනේ මං තනි වුණා. තාත්ති ඇයි මට මෙහෙම වුනේ? මං එයාව බැන්දේ ඔයාලා වෙනුවෙන්. අන්තිමට මට උනේ දරුවෙක් එක්ක තනි වෙන්න. මං එයාට ඇත්තටම ආදරේ කළා තාත්ති. ඒකයි මං එයාට යන්න දුන්නේ. බලෙන් මට එයා ළඟ ඉන්න බෑ තාත්ති. ගෙට ගොඩ වී සිදු වූ සෑම දේම දෙමව්පියන්ට පැවසූ ශේලි ඉකි ගසා හැඬුවා. යුවතියගේ දුක අසන්නට අන්තිමට ඉතුරු වුණේ මව්පියන් පමණයි. මව්පියන්ගේ ජීවිතය බේරා ගැනීමට තම ජීවිතය උගසට තැබූ ශේලි අන්තිමට සිදු වුණේ දරුවෙක් කුසේ තියන් දික්කසාද වෙන්නටය. අවුරුදු 24ක් යනු මේ තරම් දුක් අන්දරාවක් ඉවසාගත හැකි වයසක්ද? දෛවය මහ පුදුමාකාරයි. උඩ ඉන්න අය ලියා ඇති අයුරින් මේ ජීවිතවල ඉරණම මෙසේ සිදුවුණි. නෝනා අර ෆෝන් එක රින් වෙනවා. පොඩ්ඩක් බලන්න කවුද කතා කරන්නේ කියලා. චුට්ටක් ඉන්න අපේ මහත්තයා මං ගෙනත් දෙන්නම්. දවල් ආහාරය ගෙන හාන්සිපුටුවට වෙලා ටිකක් කැලවලා ඉඳිය ගේස්නගේ පියා තම බිරිඳ අමතා පැවසුවේ ඔහුගේ දුරකථනය ගෙනවින් දෙන ලෙසය. මෙන්න මහත්තයා. මොනවා සිංහබාහු මොකද මේ හදිසියෙම ආයේ ප්‍රශ්නයක්ද දන්නේ? දුරකථන තිරයේ දිස්වන නමදට ඔහුගේ දැස් විසල් විය. එදා හෝටලේ ප්‍රශ්නයෙන් පසුව මෝලිගේ පවුලේ කවුරුත් මොවුන්ට කතා බහ කළේ නැහැ. ඒත් හිටිගමන් අද මොකද කෝල් කරන්න කියලා ගේස්නගේ පියාටද සිතාගත නොහැකි වූවා. දුරකථන ඇමතුම විසන්ධි වන්නට කලින් ඔහු එය ආන්සු කළේය. සිංහබාහු මොකද හදිසියෙම අපි මතක් වෙලා? මිස්ටර් රිදිමාලියද්ද මං ඔයාට ගත්තේ ඔයාව මතක් වෙලා නෙමෙයි. තමුන්ගේ පුතා අපිට කළ දේවල් හොඳටම ඇති. අන්න දැන් ටිකකට කලින් තමුන්ගේ පුතා ඇවිත් අපේ මෝලි විල්ලනවා. සිංහබාහු තේරෙන්න කියනවද? කියන දෙයක්. මාත් මේ ෆෝන් කනේ තියන් ඉන්න වෙලාවක් නෙවෙයි. ඉක්මනින් කියන්න තියෙන දෙයක් කියන්න. ඇයි මිස්ටර් රිදිමාලියද්ද තමුන් දන්නේ නැද්ද? අද ශේලිගේ ගේස්නගේ ඩිවෝස් එක කියලා. අන්න තමුන්ගේ මහලක පුතා ඇවිත් මෝලි විල්ලුවා. ශේලිව අද ඩිවෝස් කරලා. මොනවද අයිසි මේ කියවන්නේ? ශේලිව ඩිවෝස් කරලා. එහෙම දෙයක් උනේ කොහොමද? තම්සෙට අමු කැවිල්ද සිංහබාහු? මට නම් කැවුනා මොකක් නෑ රිදිමාලියද්ද. තමුන්ගේ දඩාවතේ යන බල්ලව ගෙට කරලා තියාගන්නවා. කොහෙවත් යන්නේ උන්ට දෙන්න මම ළමයි හදලා නෑ. අර අහිංසක කෙල්ලව දික්කසාද කරලා ගෙදර යවලා තියෙන්නේ නිකම්ලුනේ. ලැජ්ජයි. රිදිමාලියද්ද තමුන් ඉලෙක්ෂන් එකට ඉල්ලන්න. තන් ඉන්නේ මේ වගේ වැරදි ගෙදර වෙද්දිද? මම ලොක්කට කියන්නම්කො තමුන්ගේ තියරිය ගැන. රිදිමාලියද්ද මුදලාලිගේ ආත්මයට හෙනයක් වැදුනාක් මෙන් දැනුණා. නෝනේ ඉක්මනින් වතුර එකක් ගේන්න. හරි මහත්තයා. බිරිඳගෙන විදුන් වතුර උගුර එක උස්මට බීගෙන ගිය රිදිමාලියද්ද මුදලාලිගේ නෙත් කෝපයෙන් රත් පැහැයට හැරුණා. බලන්න නෝනේ අර සක්කිලිය ශේලිව ඩිවෝස් කරලලු. එතකොට මේකයි එනම් මේ ටිකේ ගෙදර උනේ. ශේලි දවස් කිහිපයක් සුදු පාටින් නැදන් ගියේ ඒක වෙන්නේ නැති. අර අහිංසක කෙල්ලගේ ජීවිතේ එක්ක සෙල්ලම් කළාද? මූ මෙච්චර කාලයක් එතකොට මගේ පරම්පරාවේ කවුරුත් උසාවියකට ගිහින් නෑ. මගේ නම්බුව කෑව පරයා. අද වරෙන්කෝ ගෙදර මං ඕකව පන්නනවා. නෝනේ ගෙදරින් ආයේ කවුරුත් වචනයක් කියන්න එපා මට. කොහෙද දෙන්න ඔය ෆෝන් එක? මං ශේලිගෙන් අහගන්නම් මොකද උනේ කියලා. රිදිමාලියද්ද මහතා කොපමණ උත්සාහ කළත් ශේලිව දුරකථනයට සම්බන්ධ කරගන්න ඔහුට එය කරන්නට නොහැකි වුණා. ගෙදරට පැමිණි විගස දුරකථනයද විසන්ධි කර දැමූ ශේලි නිදන සයනයට වී කඳුළු වැගිරුවා. ශේලිව දික්කසාද කර නිවසට පැමිණෙන්නට එන අතරතුර මෝලිගෙන් ආ දුරකථන ඇමතුම නිසාවෙන් ගේස්න සහ ඔහුගේ සහෝදරයා මෝලිගේ නිවස බලා පිටත් වුණා. ඔවුන් නොසිතූ විලස මෝලිගේ පියා ඔවුන් දෙදෙනාව ගෙයින් එළියට ඇද දැම්මේය.
සියල්ලම අහිමි වූවාක් මෙන් ගේස්නාට දැනුනේය. කිසිවක් කර කියා ගන්නට නොහැකිව අසරණුණු ගේස්න මදුවිතක් තොලගාමින් මහ මුහුද දෙස බලා සිටියා. මෝලිගේ නිවසින් පිටව ඇවිත් ඔහු කොපමණ උත්සාහ කළත් මෝලිට කතා කරන්නට ඔහුට එය නොහැකි වූවා. මෝලි ඔහුට කෝල් ගන්නට බැරි ලෙස ගේස්නගේ දුරකථන අංකය අවහිර කර තිබුණේය. මෝලි මහ මුහුද දෙසම බලාගෙන මදුවිතක් තොල ගානද ගේස්නට දැනුනේ කවුරුන් හෝ ඔහුගේ වම්බාහුවෙන් අල්ලන බවය. මල්ලි උඹ වාහනයෙන් ඉඳපන්. අයියෝ අඩ ඇති එන්න යන්න ගෙදර වෙන දෙයක් වෙයි. සිංහබාහු අංකල් අපේ තාත්තිට කෝල් කරලා තිබ්බොත් තමා ඉවර. දෙන්නවම ගෙදරින් එළියට ඇදලා දායි. කමක් නෑ බං පොඩ්ඩෝ. මට ආයෙමත් මගේ මෝලිව නැති වුණා. වෙන දෙයක් වෙයි. අපි යමු ගෙදර. කොහොමත් දැන් මේ හැමදේටම මූණ දෙන්න ඕන මම තනියම. අම්මා මම ගේස්නගේ නම්බර් එක අන්බ්ලොක් කරලා වොයිස් මෙසේජ් එකක් දාලා ආයෙ බ්ලොක් කළා. දැන් හරි. මගේ කේන්තිය දුක හැමදේම දැන් ඉවරයි. මං හිතුවා වගේම ගේස්නට දැන් පාරට වැටිලා. එච්චරයි වෙන්න ඕනේ. ඔව් ඔයා තාත්තිලව්වල රිදී මාලිය අතට කතා කරපු එක හොඳයි. දැන් ඔය පවුලේ උන් විඳවන හැටි බලන්න පුළුවන්. තාත්තිට කියන්න ඕනේ පක්ෂයෙන් ඉල්ලන්න කියලා. ඉලෙක්ෂන් එකට. එතකොට අපිට නිකම්ම දිනන්න පුළුවන්. ඔව් අම්මා ඔයා හරි. ළමයි හමුවෙමු. ඉස්සරහට මොකක් වෙයිද? ගේස්නට සියල්ලම අහිමි වෙයිද? එතකොට අහිංසක ශේලි ඇත්තටම පව් නේද?